Hi guys. දකුණු තැනිතලාව අතවනන මීදුමෙන් වෙලුණු ඊවේ සුන්දරම කඳුමුදුනක් ඒ තමයි හපුතලේ. ලෝක ප්‍රසිද්ධ තේවතු වලට වගේම අංශක 360ක දර්ශන වලට ප්‍රසිද්ධ මේ නගරයට හපුතලේ කියන නම ලැබුණේ කොහොමද කියලා ඔබ හිතුවද? මේ නම පිටුපස්සේ තියෙන්නේ හරිම සරල ඒ වගේම ලස්සන භූගෝලීය කතාවක්. මේ නම හැදිලා තියෙන්නේ හපු සහ තලය කියන වචන දෙකේ එකතුවකින්. අපි බලමු මේ වචන දෙකේ තේරුම මොකක්ද කියලා. හපු කියන්නේ සපු ගස් වලටම කියන තවත් නමක්. ඒ කියන්නේ සුවඳ මල් පිපෙන චම්පක් ගස. හපු ගස් කියන්නේ මේ ප්‍රදේශයේ වැවෙන ශාකයක්. තලය කියන්නේ තලාව. එහෙම නැත්නම් තැනි තලාව කියන එකට. විශේෂයෙන්ම කන්දක් මුදුනේ පිහිටි තැනි තලා බිමකට නැත්නම් සානුවකට තලය කියලා කියනවා. ඉතින් හපු ගස් වලින් පිරුණු තලාව එහෙමත් නැත්නම් සපු ගස් පිපුණු සානුව කියන අර්ථයෙන් හපුතලේ කියන නම හැදුනා කියලා තමයි ප්‍රධාන මතය. හපුතලේ නගරය පිහිටලා තියෙන්නේ හරියටම කඳු මුදුනක තැනි තලාවක. ඉතින් මේ භූගෝලීය පිහිටීමයි ස්වභාවික වෘක්ෂලතා ආදියයි මේ නමට හොඳටම ගැලපෙනවා. ඔබ මේ කතාව දැනගෙන හිටියද? ඔයාලා දන්න දේවලුත් කියන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඌව ප්‍රොවින්ස් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. අපි ගියා.